ආයිබෝන් අද අපි යන්න හදන්නේ මාරම ගමනක්. ඉන්දියන් සාගරයේ තියෙන මේ පුංචි හැබැයි අතිශය සුන්දර දිවයිනේ ඇත්තටම කොහොමද පටන් ගත්තේ? ඉතිහාසය සහ ජනප්‍රවාද අතර හැංගිලා තියෙන ඒ කතාව තමයි අද මේ විමසුමෙන් අපි කතා කරන්නේ. කරුණු කටපාඩම් කරනවා වෙනුවට අපි අද බලමු වසර දහස් ගණනකට ඈතට ගිහින් ඇත්තටම මේ බිමේ මොකද්ද වුනේ කියලා. ඉතිහාසයද එහෙමත් නැත්නම් ජනප්‍රවාදයක්ද? ඇත්තටම මේකේ තමයි අපිට තියෙන ලොකම ප්‍රශ්නය. මේ බිමේ මුලින්ම පය තිබු මිනිස්සු කවුද? අපි භාවිතා කරන මේ සිංහල කියන නම හැදුනේ කොහොමද? ඒ වගේම මිත්‍යාව සහ විද්‍යාත්මක යථාර්ථය අතර සීමාව හරියටම තියෙන්නේ කොතනද? මේවා නිකම් ප්‍රශ්න නෙවෙයි. මේවා තමයි අද අපේ අනන්‍යතාවය නිර්මාණය කරන අතිවාරම. හරි. අංක 1. ආරම්භයේ සෙවීම. ඉතිහාසඥයෝ සහ පුරාවිද්‍යාඥයෝ එකතු වෙලා කොහොමද මේ අතීතය ආයමත් ගොඩනගන්නේ කියලා අපි දැන් බලමු. මේ කාලරාමෝ දිහා බැලුවාම අපිට පේනවා අපි කොච්චර ලොකු කාලපරාසයක් කරහද යන්නේ කියලා. නිකමට හිතන්න වසර 40000කට පෙර බලංගොඩ යුගයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 543 ජනප්‍රවාදගත විජය කුමාරයාගේ පැමිණීම ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බුදුදහම පැමිණීම දක්වා මේ කතාව විහිදෙනවා. මේක මාරම කාලපරාසයක් නේද? ඊළඟට අංක 2 බලංගොඩ යුගය. අපි දැන් කතා කරන්න යන්නේ ලංකාවෙන් හමු වෙලා තියෙන පැරණිතම මානව ජනාවාස ගැනයි. 40000ක්. ඇත්තට මේක හිතා ගන්න තමාරු තරම් ඈත අතීතයක් නේද? මේ කාලයේ තමයි අපි අද බලංගොඩ මිනිසා කියලා හඳුන්වන පුරාණ දඩයක්කාරයෝ මේ බිමේ ජීවත් වුනේ. මේ අංකයෙන් පෙන්වන්නේ ඒ අතීතයේ තියෙන අතිමහත් ගැඹුරයි. ඉතින් මේ මිනිස්සු මේ දිවයිනේ නිකම්ම ඇවිදලා ගියා නෙවෙයි. ඔවුන් ඒකට පැහැදිලි ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂි ඉතුරු කරලා තියෙනවා. ඔවුන් පාවිච්චි කරපු ගල් ආයුධ, ජීවත් වෙච්ච ගල් ගුහා, ඒ වගේම අදටත් සුරක්ෂිතව තියෙන මිනිස් ඇටසැකිලි. මේ හැම දෙයකින්ම කියන්නේ එකම දෙයයි. ඒ තමයි මේ බිමේ ඊටමත් පැරණි මානව ජනාවාස තිබුණා කියන එක. මේක විද්‍යාත්මක යථාර්ථයක්. අංක 3. විජය ජනප්‍රවාදය. ගල් ආයුධ සහ ඇටසැකිලි වලින් අපි දැන් යොමු වෙන්නේ මේ රටේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධ ජනප්‍රවාදයට. ඒ තමයි මහාවංශයේ කතාව. මෙතනදී වඩාත්ම සිත් ගන්නා සුළු කාරණේ තමයි මේ මත දෙකේ තියෙන වෙනස. එක පෙට්ටකින් මහාවංශයේ තියෙන ප්‍රසිද්ධ කතාව අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 543 දී උතුරු ඉන්දියාවෙන් විජය කුමාරයා ඇවිල්ලා තම්බපන්නියේ අලුත් රාජ්‍යයක් හැදුවා කියන එක. අනිත් පැත්තෙන් ඉන්නව නූතන ඉතිහාසඥයෝ. ඔවුන් කියන්නේ මේක සනාථ කරපු ඓතිහාසික සිද්ධවීමක් කියනවට වඩා ජනප්‍රවාදයි සැබෑ ඉතිහාසයයි අපූර්වට මිශ්‍ර වෙච්ච කතාවක් වෙන්න පුරුවන් කියලයි. අපි මෙතනදී කිසිම පැත්තක් ගන්නෙ නැහැ. හැබැයි මේ කෝණ දෙකෙන්ම අපිට අපේ අතීතය ගැන පුළුල් අවබෝධයක් ලැබෙනවා. අංක 4. අනුරාධපුරයේ නැගීම. කොහොමද මේ පුංචි ජනාවාස දැවන්ත ස්වර්ණමීය ශිෂ්ටාචාරයක් දක්වා වර්ධනය වුනේ කියලා අපි දැන් බලමු. ඇත්තටම මේකෙන් මනාව පැහැදිලි වෙනවා නුරාධපුර යුගයේ තිබුණු විස්මයජනක හැකියාවන්. නිකම්ට හිතන්න අදටත් අපිව පුදුම කරවන දියුණු වාරිමාර්ග පද්ධති සහ දැවන්ත වැව වුන් හැදුවා. ඒ වගේම අහස උසට යෝධ දාගයක් බිදි කළා. මේ ඔක්කොම පාලනය කරන්න ඊටාම ක්‍රමානුකූල පරිපාලන ක්‍රමයක්වත් ඔවුන්ට තිබුණා. අනුරාධපුරය පුරාණ ලෝකයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් උනේ අන්නේ නිසයි. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී අපේ ඉතිහාසයේ දැවන්තම හැරුම් ලක්ෂ්‍ය සටහන් වෙනවා. ඒ තමයි බුදුදහමේ පැමිණීම. මේක නිකම්ම ආගමක් ආව කියනවට වඩා අපේ කලාව, ජීවන රටාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ සමස්ත සමාජයම සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සංස්කෘතික පෙරලියක්. මේ දිවයිනේ ආධ්‍යාත්මික අනන්‍යතාවයේ හැඩගැස්සු ප්‍රබලතම සාධකය උන්නේ මේකයි. අංක 5. සජීවී අතීතය. දැන් අපි මේ කතා කරපු සියල්ල එකට එකතු කරලා බලමු. ඉතින් මේ කතාවේ තියෙන ලස්සනම දේ තමයි ශ්‍රී ලංකාවේ ආරම්භය කියන්නේ එක තනි කතාවක් නොවන එක. අපි කතාව හැදිලා තියෙන්නේ ප්‍රධාන නූල් තුනකින්. පුරාවිද්‍යාත්මක සාක්ෂි, ඓතිහාසික ලේඛන සහ පරම්පරාවෙන් එන ජනප්‍රවාද කියන මේ තුනම එකට ගෙතීමෙන් තමයි අපේ අතීත කතාව සම්පූර්ණ වෙන්නේ. අද අපි කවුද කියලා තේරුම් ගන්න මේ හැම කොටසක්ම අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මේ කතාව සාරාංශ කරන්න මීට වඩා හොඳ කියමනක් තවත් නැහැ. ඉතිහාසය දැනගැනීම අනාගතය තේරුම් ගැනීමේ පළමු පියවරයි. මේ අතීත කතා හරහා ඔස්සන්නේ නිකම්ම පරණ දේවල් මතක් කරන්න නෙවෙයි. ඒයින් අපිට හෙට දවස ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. ඉතින් වසර දහස් ගණනක් පරණ මේ විචිත්‍රවත් අතීතය අපේ අනාගත ගමනාන්තය ගැන අපිට දෙන ඉඟිය මොකක් වෙන්න පුරවන්ද? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු.